අපි දැන් මේ කැනඩාවල සෙන්ට් ලෝරන්ස් රිවර් එකේ තියෙන බිකෙන්කෝව කියන පෝට් එකට වර්ක් කරන්න යන්නේ. දැන් පේන ඇති මේ මුළු බර්ත් එකම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඉතින් ඊට කලින් අපි එන්න කලින් අයිස් බ්‍රේකර් එකක් ඇවිල්ලා මේ බර්ත් එකේ ඇතුලේ තියෙන අයිස් ටික කඩලා දාලා තියෙනවා. ඒක කරුවට පස්සේ මේ කෑලි අයිස් තියෙනවා. දැන් මේක හිලා අපි දැන් ඉරලා තියෙන්නේ. ටක් බෝඩ් දෙකක් අපිට ඇසිස් කරනවා. එකක් යට ගහලා තියෙන අනිත් එකෙන් බර්ත් එකට තියෙන බර්ත් එක ළඟට යන්න බෑ අයිස්. අපි දෙනවා ටිකක් හිරවලා වගේ තියෙන්නේ. ඉතින් අර අනිත් ටක් බෝඩ් එකකින් කරන්නේ ඒ බර්ත් එක ජෙටිය ළඟ තියෙන අයිස් ටික අයින් කරනවා. ඒක එයා එහාට මෙහාට ගිහලා අයින් කරනවා. නැත්තම් මේ නැව අපිට අතුට ගන්න බෑ. ඉතින් පැය ගාණක් යනවා මේ මූවමන්ට් එකට අයිස් හින්දා. ගණ හොඳ තික් අයිස් තියෙන්නේ about 10-12 centimeters or maybe more. ඉතින් ඒක තමයි සිටුේෂන් එක. මොනවා වුණත් කැනඩාවේ කොච්චර අයිස් වලින් දුන්නත් මේ ප්‍රොඩක්ටිවිටි එක තියෙනවා. නැව් වෙනවා නැව් යනවා. කාගෝ ඩිස්චාර්ජ් කරනවා කාගෝ ලෝඩ් කරනවා. ඉකොනොමි එකට බච්චර ඒගොල්ලෝ ඒක වල ගණන් ගන්නෙ නැහැ. මොකද වින්ටර් එකට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ. ඕකේ thank you. දැන් පේනවා ඇති අපිට දැන් මේ ජෙටියට ලඟ වෙන්න බැරුව ඉන්නේ මේ අයිස් තියෙන හින්දා. ඉතින් එක ටග් එකක් ජෙටියේ තියෙන ටග්ස් ටික අයිස් ටික රිමූව් කරනවා. ඒවා තල්ලු කරනවා එළියට. අනිත් ටග් එකෙන් අර පේන අනිත් ටග් එකෙන් නැව මේ ජෙටිය පැත්තට තල්ලු කරනවා. ඉතින් ගොඩක් ස්ලෝ මූවමන්ට් එකක්. ඉතින් මේ වින්ටර් එකේ ඉතින් මෙහෙම තමයි. මේ පැය භාගි පැය වැඩේට පැය 5ක් විතර යනවා මේ අයිස් හින්දා. දැන් තේරෙනවා සමහර තැන්වල අයිස් අයින් කරගෙන එනවා ටග් බෝට් එකෙන්. ඒ සම්පූර්ණ අයින් කරනකම් අපිට යන්න බෑ මේ ජෙටිය ගාවට. නැව හේතු කරන්න අමාරුයි. Thank you.